අද මම ඔයාලව තඹුත්තේගම පැත්ත එක්කන් යන්නද. ඉතින් මේ බ්ලොග් එක ඒ වෙනුවෙන්. ඒ යන අතරමැද ලස්සන වෙල්ලෑක් ඉස්සරහා මෙන්න මේ මල් ටික තිබුණා විකුණන්න. පක්ෂයට ආස කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ මල් දිහා බලලා පුංචි අයිඩියා එකක් ගන්න. කියන විදිහට නම් මේවා හයිබ්‍රිඩ් මල් පැල. මේකේ කටු වෙන්නේ නැහැ මල් හැමදාම තියෙන මේ සයිස් තමයි හැදෙන්නේ. ගොඩක් උස යන්නේ නැහැ. ඒ පාට අස්සන. මෙතන පාට මල් පැල ಜಾති ගොඩක් තිබුණ නිසා ඇත්තටම අපට අමාරු නා කොයි පැලේද ගන්න කියලා තෝරගන්න. සුදු පාට, දම් පාට, රෝස පාට, තැඹිලි පාට, එතකොට විචිත්‍ර පත්‍ර තියෙන බෝගන්විලා පැල, වින්කා පැල, ඒ වගේ ගොඩක් ಜಾති අතර මෙතන තිබුණා. ඔයාලත් තඹුත්තේගම පැත්තේ යනවා නම් මේ මල් කඩෙන් මල් ගන්න අමතක කරන්න එපා. මෙතන ඒ තරම් ලස්සන මල් පැල තිබුණා. මේවෙන් පැල ගන්න වෙන්නේ හිටවන්න. එල්ලන්න බෑනේ එතන. එල්ලන්න බෑ. මේවන් නෑ වැඩක් නෑ. දෙතර තියෙනවනේ. ඔව්. මේ පාටවා 200යි. ඉතින් හරියමාරේ ඔන්මල් පැල ටික අපි ගත්තා. එතන රෝස පාට, සුදු පාට, තව ලයිට් රෝස පාට වගේ එක පාට ಜಾති තිබුණා. කැමති ගෙයක් ඉස්සරහා මේ වගේ මල් පිරුණු ලස්සන මල් පෝච්චියක් තියෙනවා. බෝගන්විලා විතරයි. ඒකේ ලස්සන වින්කා පැල ටිකකුත් තිබුණා. අපි අත්‍තරම මේ ආවේ තඹුත්තේගම යාළුවෙකුගේ ගෙදරකට. ඉතින් ඒ ගෙදර තිබුණු මාළු ටැංකිය තමයි මේ. ඔයාලත් මාළු ටැංකියක් හදන්න ඉන්නවා නම් මේක බලලා අදහසක් ගන්න පුළුවන්. දෙකක් තුනක් යන්නේ කොහොමද? පිට ගහර කියලා. ඉන්නවා. ඒ ලොකෝනාර වැඩක් නෑ ලෝකල් එකේ ඉන්නවනේ. ලෝකල් එකේ ඉන්නවනේ. ඒකට මේ කෑම් බෙහෙත් මේ තමයි මාළු ටැංකිය සම්පූර්ණ වීව් එක. මේ තියෙන මේ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු වගා කටයුතු කරන්න ජලය ලබා දෙන ඇල. නල්ලච්චිය කියන වැවෙන් තමයි මේ ඇලට වතුර දෙන්නේ. දැන් අපි යන්න හදන්නේ ඒ නල්ලච්චිය කියන වැව බලන්න. මේ තමයි නල්ලච්චිය වැව. වැව් බන්ට් එකේ අපේ වාහනය නවත්තලා අපි දැන් හදන්නේ නාන්න. මෙන්න මේ වගේ ලස්සන වීව් එකක් තමයි නල්ලච්චිය වැවට තිබුණේ. ඔයාලත් මෙතනට එනවා නම් මේ පරිසරයට කිසිම හානියක් කරන්න එපා. පොලිතින් දාන්න නැතුව ලස්සන බලලා ඕන නම් නාගෙන යන්නත් පුළුවන්. වැවෙන් නාගන්න තැන් කීපයක්ම වැව අවට තියෙනවා. මේ වගේ ලස්සන තැනක් දැක්කහම ඇත්තටම දාලා යන්න හිතෙන්නේ නෑ ළමයි. ඒ තරම් හරිම ලස්සනයි. ඉතින් අපි ඇති තරම් මේ වැවෙන් නාගත්තා. කාලය යනවා තේරුණෙත් නැහැ. ඒ වගේම වතුරට බැස්සාම ආයෙ ගොඩට එන්න හිතෙන්නෙත් නැහැ. ඒ තරම් මේ අත්දැකීම හරිම විනෝදයි. ඉතින් අපි වැවට සමුදෙල යන්න පිටත් වුණා. තුරුතුරු පළතුරු ගන්න ඒ වගේම දෙබන් එකක් ගන්නත් අපි අමතක කළේ නැහැ. ඉතින් ওই විදිහට හරි ලස්සන දවසක් ගෙවිලා ඉවරුණා. අදට ගිහින් එන්නම්.